ලෝකෙ සිටින සියලුම දෙනාට අවශ්‍යම එක ටූල් එකක් තමයි මුදල් කියන දේ. ජාති භේද ආගම් කියලා කොච්චර මිනිස්සු වෙන්ගලා හිටියත් ભેදයකින් තොරව අවශ්‍ය වෙන දෙයක් තමයි මුදල් කියන දේ. එහෙම අපේ ජීවිතේ වැඩිපුරම අංගයක් වෙච්ච මුදල් පිළිබඳව අපි හරි දැනුමකින්ද ඉන්නේ. හරි අපි මේ වීඩියෝ එකකින් කතා කරමු මුදල් නෝට්ටුව පිටිපස්ස තියෙන රහස සහ ලෝකයේ දැනට ධනවතුන් වෙලා සිටින ධනවත් වෙන්න ෆලෝ කරපු පැටර්න් එක. මොකක්ද කියලා. බොහෝ දෙනා කියනවා හැයිලා ඇති සල්ලි වලට හැමදේම අපිට දෙන්න බෑ කියලා කියනවා. සල්ලි වලට සතුට දෙන්න බෑ කියලා අපිට කියනවා. සතුට කියන්නේ මොකද්ද? සතුට කියන්නේ තමන්ගේ කාලය. තමන්ගේ කාලය තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න තියෙන එක තමයි මේ ලෝකේ තිබෙන ලොකුම සතුට. අපි සල්ලි හම්බ කරන්නේ අපේ කාලය පරිත්‍යාග කරන එකකින්. තමන්ට තියෙන වටිනම දේ තමයි තමන්ගේ කාලය කියන දේ. ඉතින් අපි මුදල් හම්බ කරනවා නම් අපිට අපේ වටිනම දෙයක් වුණු කාලය අපිට වැය කරන්න සිද්ධ වෙනවා. මෙහෙම කාලය වැය කරලා අපිට මුදල් හම්බ කරන්න පුළුවන්. හැබැයි ඒක භුක්ති විඳින්න අපිට කාලය කියන දේ ඉතුරු වෙන්නේ නැහැ. බොහෝ දෙනාට වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් තමයි. අපි හැමෝම ජීවත් වෙන එක්තරා සිස්ටම් එකක් ඇතුලේ. මේ සිස්ටම් එක ඇතුලේ ජීවත් වෙන බොහෝ දෙනා මේ රැට් රේස් එකට අහු වෙලා ඉන්නේ. So thinking out of box. හැම කෙනාම කරන දේ කරන්න ගියොත් අපිත් මේ රැට් රේස් එකටම අහු වෙනවා. ඉතින් කාලය වැය කරන්නේ නැතුව අපිට සල්ලි හම්බ කරන්න වෙන ක්‍රමයක් තියනවාද කියලා ඇහුවොත් ඔව් තියෙනවා. yes ඒක තමයි මාකටිං කියන දේ. මාකටිං කියවම ඔයා හිතන විදියට සාමාන්‍යයෙන් අපි ගාව තියෙන ප්‍රොඩක්ට් එක තව කෙනෙක් ගාවට අරන් ගිහලා සේල් කරන එක විතරක්ම නෙවෙයි මාකටිං කියන දේ. මාකටිං කියවම ගොඩක් දේවල් තියෙනවා. දැන් ඇක්ටර් කෙනෙක් ගත්තොත් තමන්ම මාකට් කරන එක තමයි එයා කරන්නේ. ඇක්ටර් කෙනෙක් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවර් කෙනෙක් මෙයා කරන්නේ තමන්ව මාකට් කරන දේ. තවත් මාකටිං කරන ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට අපි ක්‍රිකට් ගමුකෝ. ක්‍රිකට් වලින් කරන්නේ අපි අපේ මොරාලිටි එක මාකට් කරන එක. ඔව් අපේ ගම කියන දේ, අපේ රට කියන දේ ඒගොල්ලෝ මාකට් කරනහම තමයි අපිට ක්‍රිකට් ටීම් එක අවුට් වුණත් පර්සනලි අපි ඩවුන් වෙන්න හේතුව මේක තමයි. මොකද අපි හැම කෙනාගේ ඇතුළෙම අපේ රට දිනන්න ඕනි කියන මෙලටි එක අපි හැම කෙනාගේ ඇතුළෙම තියෙනවා. මේ දේ මේගොල්ලෝ මාකට් කරනහම තමයි ක්‍රිකට් වලට හැමෝම කැමති වෙන්නේ. ඉතින් ඔයත් ඒ විදිහට වා කරන දේ සුළු පිරිසකට නැතුව හැම කෙනාගේම ප්‍රශ්න විසඳන්න පුළුවන් දෙයක් කරනවා නම් ඔයාටත් පුළුවන් කෙටි කාලයක් ඇතුළත ධනවත් වෙන්න. දැනට ලෝකයේ ධනවත්ම කාර්පොරේට් කම්පනීස් වන BlackRock, Apple, Google, Amazon Prime වගේ කාර්පොරේට් කම්පනීස් ෆලෝ කරෙත් මේ පැටර්න් එකම තමයි. මේක තවත් සරලව තේරෙන්න මම පොඩි උදාහරණයක් කියන්නම්. එකම ආයතනයක ක්ලීනර් කෙනෙකුත් සේවය කරනවා, ඒ ආයතනයේ මැනේජර්ත් සේවය කරනවා. හැබැයි මේ දෙගොල්ලන්ගෙන් වැඩිපුරම මුදල් උපයන්නේ ඒ ආයතනයේ සේවය කරන මැනේජර්. ඇයි එහෙම වෙන්නේ? මොකද ක්ලීනර් කෙනෙක් අයින් කරොත් එතනට තව කෙනෙක් දාන්න එක ලේසි. හැබැයි ඒ කම්පැනියේ මැනේජර් අයින් වුණොත් ඒ වගේ තවත් මැනේජර් කෙනෙක් ඒ කම්පැනියට ගන්නවා කියන එක අපහසුයි. ඉතින් මේක තමයි හේතුව. වටිනාකම තියෙන්නේ මුදල් වල නෙවෙයි. ඉතින් මේ ලෝකේ වටිනාකම තියෙන්නේ මුදල් වල සීමිත දේවල් වලට. රන් රිදී මැණික් මුතු වගේ දේවල් වටිනාකමින් වැඩි වෙන්න හේතුවත් මේක. ඔයාට පුළුවන් නම් මේ වෙනකන් කවුරුත් නොකරපු දෙයක් කරලා මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න ඔයාටත් පුළුවන් ලේසියෙන්ම ධනවත් වෙන්න. එහෙනම් එච්චරද? ධනවත් වෙන එක ලේසි නේ කියලා ඇහුවොත් ඔව් ලේසි. කියන්න ලේසි. කියනා වගේ හැම කෙනාටම මේ දේ කරන්න බෑ. එහෙම කරන්න නම් කන්සන්ට්‍රේසි කියන දේ හැම කෙනාටම තියෙන්න ඕනේ. අපි දකින ධනවත් පුද්ගලයන් අද ධනවත් වෙලා ඉන්නේ ගොඩක් පරාජයන් වලට මුහුණ දීලා. නැවත උත්සාහ කිරීමෙන් ප්‍රතිඵලයක් විදියට. හැම කෙනාම කැමති තමන් වටා ඇදිලා තියෙන සේෆ් සූන් එකේ ඉඳගෙන හැමදාම ජීවත් වෙන්න. හැබැයි එහෙම ජීවත් වෙන්න පුළුවන් ඔයාටත් හැමදාම ඒකම විදියට ඉඳගෙන. ලෝකයේ අසීමිත දේවල් කරන්න නම් අපි වටා හදාගෙන තියෙන සේෆ් සූන් එකෙන් එළියට එන්න ඕනි. හැමදේටම ෂෝට් කට් එකක් හොයන එක. මේ ටිප්ස් 10 ෆලෝ කරොත් ධනවත් වෙන්න පුළුවන්. දවස් 21කින් මේ හැබිට් එක හදාගන්න පුළුවන්. ඒ වගේ දේවල් ෆලෝ කරන එක. මේ වගේ දේවල් ඔයාගේ මොලේ තවත් කම්මැලි කරන එක තමයි කරන්නේ. මේ ලෝකයේ මිනිසුන් 99%ක්ම එක්තරා සිස්ටම් එකකට ඇඩගැහිලා ජීවිතය ගත කරනවා. ඒ සිස්ටම් එකෙන් එළියට ගිහිල්ලා ඔයාට ඔයාගේ ජීවිතය ඔයාට අවශ්‍ය විදිහට ගත කරන්න නම් ඔයාට mentally and physically strength එක තියෙන්න ඕනි. ඔයා බොරු tips and shortcut follow කරන එකෙන් වෙන්නේ ඔයාගේ brain එක තවත් laziness වෙන එක. ඉතින් ඔයාවම රවට්ට ගන්න එක නවත්තන්න. reality එක තේරුම් ගන්න. ඔයාට ධනවත් වෙන්න ඕන නම් ඒකට වැඩ කරන්න ඕනේ ඔයා තමයි. එහෙනම් මුදල් පිළිබඳව ඔයාලා තිබ්බ ආකල්පය මේ වීඩියෝ එකෙන් වෙනස් වෙන්නේ නැති කියලා මම හිතනවා.